අපි බලමු කවුරු හරි කෙනෙක් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් නොකර මෙන්න මේ URL එකෙන් අපේ ඇඩ්මින් පේජ් එකට යන්න හදුවොත් admin/dashboard වගේ යන්න හැදුවොත් මෙයා ආයි ලොගින් පේජ් එකට රීඩිරෙක්ට් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම කවුරු හරි ලොග් අවුට් බටන් එක ක්ලික් කරොත් එයා මේ ඇඩ්මින් පේජ් එකේ ඉන්න වැලිඩ් නෑ. ඒ කියන්නේ මේ මම කලින් පාඩම කිව්වා මේ ඇඩ්මින් පේජ් එකට යන්න පුළුවන් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි තියෙන අපේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා ඉන්න යූසර්ස්ලාට විතරයි කියලා. ඒතකොට කවුරු හරි දැන් try කරනවා නම් මේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි නැතුව මෙන්න මේ ඇඩ්මින් පේජ් එකට යන්න මේ වගේ යන්න එයාව අපි ආයි ලොගින් පේජ් එකට රීඩිරෙක්ට් කරන්න හැටි බලමු. ඊට කලින් මම admin.init.php කියලා ෆන්ක්ෂන් කියන ෆෝල්ඩර් එක ඇතුලේ හදලා තියෙන ෆයිල් එක. ඒ ෆයිල් එකේ අපිට ඕනි database එක කෝඩ් ගහන ෆයිල් එක user කියන table එකේ details ඒ ඔක්කොම ටික දාගෙන තියෙනවා. හැබැයි ඒ ඉස්සරහට double dot slash දාලා තියෙනවා. මොකද අපි මේ admin කියන ෆෝල්ඩර් එකේ admin.init_php කියන ෆයිල් එක ඇක්සස් කරන්න හින්දා ඒක ඔයාලා හදාගන්න. අපි දැන් බලමු කොහොමද යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් කරලා යන වැලිඩ් යූසර් කෙනෙක්ට මේ ඇඩ්මින් පේජ් එකට යන්න දෙන්නේ අනික් අයව ආයි ලොගින් පේජ් එකට රීඩිරෙක්ට් කරන්න කියලා. ඒ වගේම ලොග් අවුට් බටන් එක ක්ලික් කර ලොග් අවුට් බටන් එකක් දාලා ඒක ක්ලික් කරාට පස්සේ මේ රෙජිස්ටර් වෙලා ඉන්න යූසර් ලොග් අවුට් වෙන හැටි බලමු. මම මුලින්ම අපේ යූසර් කියන ටේබල් එකේ තියෙන යූසර් කියන ෆයිල් එකට යනවා. මේ ෆයිල් එකේ ඔයාලට මතක ඇති අපි යූසර් කෙනෙක් ලොග් කරගනිද්දී යූසර් නේම් එක පාස්වර්ඩ් එක දාලා බලනවා. ඒ යූසර් වැලිඩ් යූසර් කෙනෙක් නම් මෙතන මේ රෝ එක ඒ කියන්නේ යූසර් ගේ ඔබ්ජෙක්ට් එක රිටර්න් කරනවා. එහෙම නැත්නම් null රිටර්න් කරනවා. ඊළඟට මෙන්න මෙතන session එකකට user කියලා session එක හදාගෙන තියෙනවා. ඒ session එකට මේ මෙතනින් load වෙන මෙතනින් row එකක් load වෙනවා නම් null නැතුව එයාව load කරගෙන තියෙනවා session එකට. ඊට පස්සේ dashboard එකට redirect කරලා තියෙනවා. එතකොට මම කරන්නේ මෙන්න මේ session කියන එක හැදිලා තියනවාද කියලා මේ admin ගේ dashboard ගේ header එකේ. ඒ කියන්නේ admin header කියන ෆයිල් එක ඇතුලේ බලනවා user කියන session එක හැදිලා තියනවාද. හැදිලා තියෙනවා නම් එයාව ඒ page එකේ තියා ගන්නවා. හැදිලා නැත්නම් එයාව redirect කරනවා login page එකට. ඊට මෙන්න මේ dashboard එකට මම දාලා තියෙනවා admin header කියලා එකක්. ඒකට යනවා. ඒකේ උඩම PHP tag එක open කර ගන්නවා. PHP tag එක close කරගත්තා. මම මෙතන බලනවා if set not set කියලා. ඒ කියන්නේ හැදිලා නැද්ද? not set හැදිලා නැද්ද $session user කියලා session එක හැදිලා නැද්ද? හැදිලා නැත්නම් මේක redirect කරමු login page එකට. capital location අපි එතකොට // මොකද අපි admin කියන folder එක ඇතුළේ දැන් ඉන්නේ. ඒකෙන් පිට තමයි login page එක තියෙන්නේ. login.php close කරගත්තා. අපි බලමු මේක වැඩ කරනවද කියලා. නෝ දැන් URL එක ගහලා තියෙන්නේ admin ගේ dashboard කියන ෆයිල් එක ඇතුලේ. ඔය login page එක redirect වෙනවා. ආයි වෙන්නන්න. admin/dashboard එතක ආයි login page එකට යනවා. දැන් මෙන්න මේ step එක නැත්නම් මේක කෙලින්ම admin dashboard page එකේම තියෙනවා. dashboard එකේම තියෙනවා. මොකද අපි log වෙලා නැහැ. ඒක නිසා තමයි අපි මෙතන මෙහෙම කරේ. ඊළඟට මම කරන වැඩේ
මෙතන username මේ password එක ගන්න user 1 2 3 එතකොට මෙයා log වෙලා ඉන්නවා. ඒ කියන්නේ මෙයාගේ username එක password එක type කරනවා කියන්නේ මෙන්න මේ user කියන session එකට load වෙනවා data. data කියන්නේ අදාළ user load වෙනවා. මොකද find user for login කියන එකේ return වෙන row එක මෙන්න මේ මෙතන return වෙන row එක අපි .php එකේ තියෙන user කියන session එක අල්ලගෙන ඉන්නවා. අපි බලමු ඇත්තටම දැන් ඒක වැඩ කරනවාද කියලා. මම login වෙනවා. අපි dashboard එකේ ඉන්නවා. dashboard එකෙන් පිටට යන්නේ අපි session එක නැති කරොත් මෙතන localhost එකේ හදලා තියෙන එක remove කරනවා. close session නැති කරපු ගමන් ආයි යනවා login page එකට. මේක තමයි සාමාන්‍යයෙන් admin panel එක හදද්දි මම කරන විදිය. ඔයාලට වෙන ක්‍රම ඇති. ඔයාලත් ඔයාලගේම ක්‍රමයක් හොයාගන්න. මම නම් මේ විදිය තමයි හදන්නේ. තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඊළඟට අපි dashboard එකේ logout button එක දාමු. දැන් logout button එක ක්ලික් කරාට පස්සේ මේක redirect වෙන්න ඕනේ ආයේ login page එකට. නැත්නම් index page එකට. අපි login page එකටම redirect කරලා මෙතන anchor tag එක හදා ගන්නවා. href // log logo එතන කොහොමද? දැන් login නෙමෙයි එන්නේ. ./ එන්නේ නැහැ. මේ admin කියන folder එක ඇතුලේ තියෙන අපි logout කියලා admin එක ඇතුලේ logout.php කියලා php file එක හදාගමු. logout.php මෙන්න මේ logout.php එකට තමයි එතන anchor එකේ දාන්න. logout.php එතකොට මම booster class එකක් දාගන්නවා. btn info btn x lglg ලා කියන්නේ ගොඩක් ලොකුවට තියෙනවා. නැත්නම් logout කියලා දාගත්තා. දැන් logout එකට අපි clip icon එක දාගෙන බලමු. class clip icon ඒකේ නම වෙන්නේ එතකොට shutdown එකක් නෑ. ඒක නම් අපිට බලන්න වෙනවා net එකට ගිහිල්ලා බලමු bootstrap shutdown icon එක කොහොමද තියෙන්නේ කියලා. get bootstrap.php කියන site .com කියන site එකට ගියා. ඒකේ components වල ඔයාලා bootstrap ගැන දන්නවා ඇති. ඒ components වල තියෙනවා අපේ clip icon. ඒක අපි හොයාගමු shutdown කියන clip icon. නම් අර computer එක shutdown කරලා තියෙන mark එක මම දාන්න හදන්නේ logout එකේ. clip icon off clip icon clip icon එකක් දාගන්න මෙහෙමයි. i කියන ඉටලි i කියලා tag එකක් හදාගෙන ඒක class එකකට clip icon නැත්නම් ඒ class කියන tag එක හදා ගන්නවා attribute එක. ඒ attribute එකට මෙතන අපිට ඕනි clip icon එක බලලා ඒකේ තියෙන නම copy කරලා copy කරගන්නවා. ඒක මෙතෙන්ට paste කරගන්නවා. paste. ඊළඟට මෙතන අපි ස්ථානක් තියෙනවා. අපි වන්න
මීට වඩා හොඳට අපි ඊළඟට හදාගමු. log out වචනේ ඕනෙත් නෑ. ඒ වචනේ ගැන අයින් කරලා නිකන් ලිප්පයි ගන්න විතරක් තියාගන්න. මේ විදිහට. දැන් මේක ක්ලික් කරාට පස්සේ log out කියන page එකට ගිහිල්ලා login page එකට redirect වෙන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි. අපි logout.php කියන page එකට ගියා. php tag එක open කරගත්තා. php tag එක close කරගත්තා. මෙතන මම බලනවා if set num dollar session ගේ user dollar session ගේ user කියලා කෙනෙක් හැදිලා ඉන්නවා නම් එයාවම null කරගන්න. හරි. අපි දැන් මේක try කරලා බලමු. log out button එක click කරා. තව අපිට දාන්න වෙනවා මෙතන. මෙතන header footer set කරගන්න ඕනේ. මොකද දැන් මෙතන null කරා කියන්නේ session එක නෑ. ඒ කියන්නේ user කියන session එක null වෙලා. ඒ කියන්නේ user කියන session එකේ මොකුත් නෑ. එතකොට අපි admin header එකේ තමයි බලන්නේ මේ session කියන එක තියෙන්නේ නැද්ද කියලා. ඒක session කියන එක නැත්නම් login page එකට යනවා. එතකොට මම admin header එක දාගන්න ඕනේ මෙන්න මේ logout කියන page එකට. මෙතනම require කරගමු. /function layout /admin header දැන් වැඩ කරනවාද කියලා බලමු. username type කරා password එක type කරා. login වුණා වෙන්න මම logout button එක click කරා. login page එකට යනවා. ඕනේ නම් ඔයාලට JavaScript දාගෙන ආයුෂුව කියන ආදේශයක් දාගත්තා හැකි. මම නම් එච්චර දුරට යන්නේ නැහැ. ඔයාලට කැමති නම් ඒකත් කරා. අදට අපේ පාඩම ඉවරයි. ඊළඟ පාඩමේදී